මගේ යාළුවෙක් හම්බෙන්න යනවා. යාළුවෙක් එක්ක තමයි යන්නේ. මම ඔයාලට දෙන්නම් කවුද කියලා. මගේ කලින් vlogs වලත් ඉන්නවා එයා. යනවා දැන් සන්සෙට් එක බලන්න කියලා සන්සෙට් එක දීප් දැන් චුට්ටක් වෙලා ගියා යන්න යනකොට බලමු කීයද කියලා මේ ඊට පස්සේ යනවා අපි අලියෝ බලන්න අලියෝ ඉඳීද ගන්න ඒක බලමු එතකොට මගේ යාළුවෙක් හම්බෙන්න යනවා යාළුවෙක් එක්ක තමයි යන්නේ මම ඔයාලට දෙන්නම් කවුද කියලා මගේ කලින් vlogs වලත් ඉන්නවා එයා බලමු I'll bring on my updates කොහොමද කියලා. දැන් ඉස්සලාම යන්නේ මගේ යාළුවගේ ගෙදරට. ඔයාලා මගේ vlogs වල videos වල දැකලා තියෙනවා මේ මගේ ජපනීස් යාළුවෙක් ඉන්නවා ආරුගම්බේ. එයා මෙහෙ තමයි ඉන්නේ නතර වෙලා. සල්ට එන්නේ නැති එක්කෙනා කෝල් එක ඉස්සර තමයි මාර ආස ක්‍රිකට් ගහනවා ෂා ක්‍රිකට් ප්ලේ කරනවා කට්ටිය කූල් නේ දවල්ට වැඩි යන් beach එකේ සද්දේ sunset නෑ හැමදාම sunset බලන්නම් කියලා ඉන්නවා හැමදාම වෙලා යනවා ඔන්න ඉතින් මගේ යාළුවගේ ගෙදරට මම ගියා. හරිද? අද චුට්ටක් මට හෙම්බිරිස්සාව. ඒ නිසා මේ විදිහට තමයි මම වොයිස් එක වලට අහන්න ගියපු ගමන් රස ඩ්‍රින්ක් එකක් හම්බුණා මම. එනකොට චුට්ටක් මහන්සි හිටියේ. මොකද පයින්මයි ආවේ. බීච් එකත් ලස්සන බල චූටි පාරක් තියෙනවා. එතනින් තමයි ආවේ. ඉතින් ආපු ගමන් ඕක එයාලා කතා ටිකක් අහහා මම බිව්වා. මේ ඩ්‍රින්ක් එකේ මම වලට ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්නම් එක හරි රසයි. හදලා බලන්න. Stupid Israelis and yeah, but they don't open like as a Siripara. after in Aragon Day, only South people and stupid Israeli stay here. Now they are preparing. Everybody knows. Before it was like a Siripara restaurant, right? Not good. But now not anymore. But I heard because the new like government for them it's more strong. easy to get the money. No army everywhere. So just So land they wanna and stop lots of money 11 or 1 coming. o'clock. So they don't want to work. හරිම ඉන්ට්‍රස්ටිං කතාවක් තමයි කියන්නේ මම ඒ නිසා මේක වීඩියෝස් වලින් අයින් කරේ නැහැ. Stop 1 o'clock. Okay, that's fair. Right? 1 o'clock, I understand. Then you can sleep until 6 in the morning. මගේ ඒ ජපනීස් යාළුවා වෙජිටේරියන්. හරිද? එයාගේ හස්බන්ඩ් දෙන්නම වෙජිටේරියන්. එතකොට මගේ යාළුවා යෝගා කරනවා. ඒගොල්ලෝ හරි රිලැක්ස් බැලන්ස් ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ කිව්වේ ගොඩක් ලොකු හෙවි කෑම කන්නේ නෑ. ෆෘට්ස් විතරයි කන්නේ. ගොඩක් වෙලාවට රයිස් කනවා. රයිස් ඇන්ඩ් කරීස් කනවා. ඒ වුණාට හරි බැලන්ස් ලයිෆ් එකක් ගත කරන්නේ. ඉතින් මේක හරි අමාරුයිනේ අපිට. ඉතින් අපි හැමතිස්සෙම බත් හොයනවා මම නම් එහෙමයි ඉතින් හරි අමාරුයි දැන් එන ලෙඩත් එක්ක ඒ කෑම හුරු වෙච්ච විදිය තමයි ගොඩක් බලපාන්නේ ඉතින් මේගොල්ලෝ
හරිම හරි හෙල්දි රූටීන් එකක් ගත කරනවා. ඉතින් අපි ගියපු හැමදාම හරිම හෙල්දි දේවල් තමයි දෙන්නේ. හරිද? මං මේ වීඩියෝ ක්ලිප් එක අයින් කරේ නැත්තෙත් මට මේක මතක් වෙන්න දාන්න ඕන නිසා. මොකද මෙතන හරිම ඉන්ට්‍රස්ටිං කතාවක් කියන්නේ. ඒගොල්ලෝ නොයිස් ඒ කියන්නේ සද්ද වලට ආසම නැහැ. ඒ නිසා තමයි මේ වගේ රිලැක්ස් නිකන් වුඩ් කන්සෙප්ට් එකකට ගියපු ලස්සන ගෙදරක් හදලා තියෙන්නේ. මේ ගෙදර විතරක් නෙවෙයි තව එහාපැත්තේ තව ගෙදරක් තියෙනවා. තව කබානස් වගේ තව දෙකක් විතර තියෙනවා. මං ඉස්සරහට පෙන්නන්නම්. මාර ලස්සනයි. මාරම ඩිසයින් මාර විදිහට ඩිසයින් කරලා තියෙනවා. හරි ලස්සනයි. ඉතින් ඔන්න කතාවෙන් අපි අලියෝ ඉන්නවද කියලා බලන්න චුට්ටක් ආරුගම්බෙන් එහාට යනවා. හරිද? ඉතින් මට මේ තන යන පැත්ත නම් මම දන්නේ. ඉතින් මොඳුරු හිටියා. එහෙම සත්තු ටිකක් නම් හිටියා. හරිද? එදා අපි යන දවසේ බලමු අලියෝ ඉදීද කියලා ඉස්සරහට මම කියන්නම්කෝ. ඉතින් මේකේ පැද්දි යනවා. පාරවල් හරි අමාරුයි යන්න. හරිද? ඉතින් වැස්සකුත් එන්න ලං වෙනවා. මේ මොනරු කෑ ගහනවා අය වැස්ස ලං වෙද්දි. ඉතින් ඒ සද්දයි හරිය ලස්සනයි. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපි තව යාළුවෙක්ව දාගත්තා යනකොට. ඉතින් ඒ මගේ යාළුවගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්. හරිද? එයාවත් දාගෙන ඔන්න ඉතින් අපි ඔක්කොලාම කට්ටිය චූජි රවුමක් දාන්න යන්නේ තමයි යන්නේ. වැස්සක් එන්නත් ළඟයි. කොහොම වෙයිද දන්නේ බලමු. With the baby, they are protecting the baby. Always moving the baby too. I've met someone to see them. Where? Hello. Please come. The plant thing is moving. Looks like the crocodile is moving that plant. See? The plants are moving. Over there, the ඉතින් island. අද නම් අලියෝ හිටියේ නෑ. හරිද? ඉතින් කලින් අපි බලන්න ගියපු එකක වීඩියෝ ක්ලිප් එකක් මා ළඟ තිබුණා. ඒක ඒ වුණාට හොයාගන්න බෑ. මේකට මම ඇඩ් කරන්නම් කියලා ගියේ. ඉතින් හොයාගන්න බැරි වුණා. නෑ. අලියෝ ඉන්න වීඩියෝ එක මම හොයාගත්තා. එන්න බලමු. නිල් තනකොළ බුදින්ටයි ඉතුණු තැනක ලකින්ටයි කලේ වැටි නගන්ටයි නිල් තනකොළ ඉතින් අපි ෂෝක් එකට මෙතන පුදුම කාම් ගතියක් තියෙනවා. අනික වැස්සත් එන්න යන නිසා මොනරු කෑ ගහනවා එක. ඒ කියන්නේ ලොකු සද්ද නැතුව මේ පරිසරයේ සද්ද ටික විඳින්න මාර ආස වුණා මම. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. Oh. ඉතින් අර කලින් last week එකේ ආවුද කොහෙද 20 Oh? Where? Say hi. Yeah. No. Fish? Crocodile. Where you guys staying now? ඔන්න ඉතින් ඉස්සර කරපු වැඩක් මතක් වුණා. මේ මල් වලින් පොඩි ෆ්ලවර් ක්‍රවුන් එකක් හදනවා ඉස්සර මම. ඉතින් මම ඒක හදන්නම් කියලා ඔන්න පටන් ගත්තා. මොකක්ද හදන්න ඕගේ? ඉස්සර මේකක් බලමු හදලා කොලන් වේද කියලා. मेरे मने बता दे तो
ඔයාලට හිතින නැත්ත සමහරක් දවස්වල ජීවිතේ මෙච්චර නිදහස්ද කියලා. මට නම් සමහර තැන්වල සමහර දවස්වල ජීවිතේ මෙච්චර රිලැක්ස්ද නිදහස්ද මෙච්චර කාම් ඩවුන්ද කියලා හිතෙන වාර අනන්තයි. ඉතින් ඒ වගේ ගත කරපු වෙලාවක් තමයි මෙන්න මේක. ඉතින් එහෙම කියද්දි සමහර අය ඒ මතේ අහිං කරන්නත් පුළුවන්. ලොකු පීඩාකාරී දවස් නැතුව නෙමෙයි. ඒ වුණාට අපි සමහර තැන්වල අපිට කාලේ දෙන්න ඕනේ මේ වගේ චූටි හරි නිදහසක් ලබන්න. නැත්තම් ඉතින් අපි ජීවිතෙන් වැඩක් තියනවද නේද? ඉතින් මට සමහර දවස්වල මට සමහර තැන්වල ලොකු නිදහසක් දෙන්නලා තියෙනවා. මම දන්නේ මට එහෙම අවස්ථා ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ගෝල්ස් වලට යනකොට ඒවට වැඩ කරන වෙලාවල්වලදී පීඩාකාරී දවසුත් උපරිමයටම දැන්ලා තියෙනවා. ඉතින් ජීවිතේ එහෙම තමයි බැලන්ස් එකේ ගත වෙලා යන්නේ නේද? ඉතින් ලස්සන්ට මගේ ආදරණීයන් එක්ක ගත වෙච්ච ලස්සන හවස් වරුවක් තමයි මේක. වීඩියෝ එකේ යන අතරමඟ තමයි මම දැක්කේ මං අර මල් ටිකක් ඇඩුවේ. ඉතින් බලන්න ඉස්සර මම හැමදාම චූටි කාලේ ඔය ෆ්ලවර් ක්‍රවුන් එක හදනවා. ඉතින් මට අද ඒක හදාගන්න බැරි වුණා. ඒක මම අපහු try කරන්න ඕනේ. ඉතින් ඔහොම තමයි. මේ තමයි අපේ ගියපු කට්ටිය. ඉතින් මේ කාම් පරිසරයත් එක්ක ලස්සන හවස් වරුවක් ගත කරනවා. Rainy coming. So you see, they actually come here. Look. Right? Make Eagle. Eagle. Wow. Yes. Like tiger print, leopard print. Also one peacock. ඉටි තියෙනවා අලි නෑ. මට ෆෙදර් එකකුත් හම්බුණා. හරිද? ඔය ෆෙදර්ස් හම්බන එකේ පොඩි ස්පෙෂලිටි එකක් තියෙනවා. ඔයාලා හොයන්නකෝ බලන්න මොකක්ද කියලා. ඊට පස්සේ අනිත් අය දැනගන්න කමෙන්ට් එකක් දාන්න හම්බුණොත්. ඉතින් ඔහොම තමයි අපි චුට්ටක් හවස එළියට ගිහපු හවස් වරුව ගත වුණේ. ඊට පස්සේ ඔන්න ඉතින් මගේ ෆේවරිට් දේ බවුවෙක් දැක්කොත් ඉතින් මට යාර කන්න දෙන්න ඕනේ මොනවා හරි. ඒක වෙලාවකට හරි අමාරුයි. කොහේ හරි යනකොට බවුවෙක් මිස් වුණොත් මං ඒ ගැන හරියට හිතනවා. මට යාට මොනවද දෙන්න බැරි වුණානේ කියලා. ඒක වෙලාවකට හරි අමාරුයි. හරි. ඉතින් ඔන්න වැඩ ටික ඉවර කළා අපි ඩිනර් එක අරගත්තේ. ඔන්න ඔහම තමයි. ඉතින් අද දවසත් හරිම ලස්සන දවසක් මගේ මෙමරි බුක් එක වගේ තියෙන මගේ YouTube එකට මම එකතු කරගත්තා. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එක බලුවා කියලා මම දන්නවා. ඉතින් thank you. අපි next වීඩියෝ වලින් හම්බෙමු.